ට්‍රැවල් කරන්න vlog කරන්න පොඩි ඇක්ෂන් කැමරා එකක් ඕනේද? එහෙනම් මේ මගේ අතේ තියෙන්නේ දැනට ලෝකේ තියෙන හොඳම ඇක්ෂන් කැමරා එක. දැන් මම කියන්නම් මේක කොහොමද හොඳම ඇක්ෂන් කැමරා එක උනේ කියලා. මේකේ versions දෙකක් අපිට බලා ගන්න පුළුවන්. ස්ටෑන්ඩඩ් කොම්බෝ එකයි, ඇඩ්වෙන්චර් කොම්බෝ එකයි. මං ගාව තියෙන්නේ මේ ඇඩ්වෙන්චර් කොම්බෝ එක. මේකේ අපිට ඇක්සසරිස් ගොඩක් බලා ගන්න පුළුවන්. දැන් අපි කතා කරමු මේ පුංචි පවර් හවුස් එක ගැන. මේකෙන් අපිට මාරම ක්වොලිටි ෆොටේජ් එකක් කැප්චර් කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේකේ අලුතෙන් එන CMOS sensor එක එන්නේ 1/1.3 inches විදිහට. හැබැයි GoPro 13 එකේ ඉන්නේ 1/1.9 inches sensor එකක්. මම දන්න කාලේ ඉඳලම GoPro වල ලොකු ෆෑන් කෙනෙක්. මට GoPro එපා වෙන්න හේතුව තමයි සමහර වෙලාවට low light වලදී මුකුත්ම පේන්නේ නැහැ. හැබැයි මේ කැමරා එකේ sensor එකේ තියෙන 13.5 stops dynamic range එක නිසා අපිට රෑ වෙලාවට උනත් මාරම quality video එකක් capture කරගන්න පුළුවන්. තව මේ කැමරා එකේ 47.8 GB internal storage එකකුත් එනවා. හැබැයි අපිට කිසිම GoPro එකක මේ වගේ feature එකක් බලා ගන්න පුළුවන් කමක් නැහැ. මේක නිසා අපිට SD card එකක් නොදා වුණත් box එකෙන් එළියට ගත්ත ගමන් record කරන්න පුළුවන්. stabilization එක ගැන නම් කතා කරන්න දෙයක් නැහැ. GoPro වල වගේම හොඳම මට්ටමක තියෙනවා. මේකේ තියෙන Rocksteady stabilization එක. මේ කැමරා එක අපිට කිසිම කේසින් එකක් නැතුව මීටර් 20ක් වතුර යටට ගෙනියන්න පුළුවන්. තව අපිට මේකේ මිලිඇම්පියර් 1950ක බැටරි එකක් එන නිසා 4K 60 fps වලින් පැය දෙකක් විතර එක දිගට ෂූට් කරන්න පුළුවන්. මේකේ තියෙන තවත් විශේෂම ෆීචර් එකක් තමයි මෙන්න මේ subject tracking කියන්නේ. මේකෙන් අපිට පුළුවන් කැමරා එක horizontal විදිහට තියලා අපිව track කරන vertical video එකක් ෂූට් කරන්න. මේ වගේ දෙයක් ඔයාලට ගොඩක් වටිනවා ඔයා solo traveler කෙනෙක් නම්. ඉතින් මේ වගේ තවත් ගොඩක් features මෙන්න මේ පුංචි කැමරා එකේ තියෙනවා. එහෙනම් ඔයාත් buy කරලා try කරලා බලන්න. මේ වගේ තවත් interesting video එකකින් ඉක්මනින්ම හම්බෙමු.